හයි ඔයාලව ඔන්න මගේ YouTube චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ කරන්න හදන්නේ වෙනස්ම මම මේ වෙනතෙක් කරපු නැති වීඩියෝ එකක්. මොකද මම චූටි කාලේ ඉඳන්ම ආස දෙයක් තියෙනවා. ඒ තමයි මම හරි ආසයි එක එක කෑම වර්ග අත්හදා බලන්න. කන දේවල්, බොන දේවල්, ඒ වගේ දේවල් වල ෆ්ලේවර් කොහොමද කියලා එක මම කැමති රස මට ආසිතන කෑමක්ද නැති දෙයක්ද කියලා පොඩක් ස්ටඩී කරන්න මම හරි ආසයි. ඉතින් මෙතනදී මම මගේ වොයිස් එක මියුට් කරා. මොකද මම වොයිස් එක දාලා අන්තිමට වීඩියෝ එක බලනකොට අහනකොට මගේ වොයිස් එක ඇහෙන්නේ නැහැ. මම එතන ෆෑන් එක දාලා තිබ්බ නිසා. ඒක නිසා මට මේක රෙකෝඩින් එකක් විදියට කරන්න වුණා. ඉතින් මං මේ පාර ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කැමති මම අලුතින් කන්න කෑම වර්ග බීම වර්ගවල ෆ්ලේවර් කොහොමද කියලා මට දැනෙන විදිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒකනේ සමහරක් ෆ්ලේවර් තියෙනවා මං ආස රස තියෙන දේවල්, සමහරක් ඒවා තියෙනවා මං අකමැති ෆ්ලේවර් තියෙන ඒවා. එතකොට සමහරක් මම මේ පාවිච්චි කරන දේවල් ඔයාලා කාලා ඇති, බීලා ඇති. එතකොට ඔයාලට පුළුවන් ඒකේ රස මාත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම කාලා බීලා නැත්නම් ඔයාලට පුළුවන් ඒකට පොඩි අදහසකුත් අරගන්න. මම මේ ආපිකෝ එකෙන් ගත්ත බීම එකක්. මේක දැක්ක ගමන් මට හිතුණා මොකද මම මේක බීලා නැහැ. මේක චිලි පයිනෑපල් කියලා තමයි තියෙන්නේ. ශ්‍රී ලංකාවෙම හදන එකක්. ඒ වගේම සීනි ප්‍රමාණයත් ඔයාලට දැන් පේන්න තියෙනවා. 7.0 ගානක් තමයි මට මතක විදියට තිබුණේ 100ට. එතකොට මේක ලංකාවේ නිෂ්පාදනය කරලා තියෙන දෙයක්. විශේෂිතම දේ කියන්නේ මේකේ ප්‍රසර්වේටිව්ස් කලරින් අන්තර්ගත වෙන්නේ නැහැ. එතකොට මේක සාමාන්‍යයෙන් කැඩුවම් පස්සේ දවස් 2ක් පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා තියලා. ඒ වගේම මේක හදලා තියෙන්නේ දෙහිවල කොළඹ. දෙහිවල තමයි හදලා තියෙන්නේ. එතකොට තව විස්තර කිව්වොත් මේක ලංකාවේ නිෂ්පාදිත දෙයක් නිසා මට ඇත්තටම හිතුණා මේක පොඩ්ඩක් try කරලා බලන්න. ඔයාලා අපිකෝ එකෙන් හරි ගොසරියේ හොඳ shopping mall එකකින් ඔයාලට මේක ගන්න පුළුවන්. අරගෙන පොඩ්ඩක් try කරලා බලන්න ඔයාලගේ flavor එකට මේක දැනෙනවද කියලා. මේක ඉන්ග්‍රීඩියන්ට්ස් ගත්තොත් මට හිතෙන්නේ මේ මතක විදියට තිබුණේ පයිනෑපල්, චිලි, තව සෝල් තිබුණා. ඒ වගේ ඉන්ග්‍රීඩියන්ට් ටිකක් තමයි තිබුණේ. ඉන්ග්‍රීඩියන්ට් උනත් අර ගොඩක් දේවල් දාලා නැහැ. මොකද මේක තියෙනවනේ ප්‍රසර්වේටිව්ස් කලරින් ඇඩ් වෙලා නැහැ කියලා. අපි බලමු මේක බීලා මේකේ රහ කොහොමද කියලා. මේක කඩපු ගමන් ඕපන් කරපු ගමන්ම එන්නේ නම් පයිනැපල් සුවඳමයි. අපි බීලා බලමු. ඇත්තටම කිව්වොත් මේකේ පයිනැපල් මේ රසත් එකම සරගතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අර නිකන් අපි ගම්මිරිස් දාලා මේ දොඩම් බිදුරක් බිව්වම පස්සේ අර ගම්මිරිස් ගතිය උගුරේ රැඳෙන්නේ. අන්න ඒ විදිහට පොඩි දහය ගතියක් තියෙනවා. ඒ වගේම සීනි අර 7.0 ගානක් තිබුණාට මේකේ සීනි රසය අඩුයි. අමුතු ෆ්ලේවර් එකක් තමයි තියෙන්නේ. ඇඹුල් ගතියක් තියෙනවා. මේ ඒ වගේම අර සරගතිය තමයි ගොඩක් දැනෙන්නේ. ඔයාලත් අරගෙන try කරලා බලන්න. එතකොට ඔයාලටත් මේකේ ෆ්ලේවර් එක සෙට් වෙන්න පුළුවන්. මේකට මට මම කැමති එකට මගේ කැමැත්ත අනුව මට මේකට 10න් 6ක් වගේ මගේ ෆ්ලේවර් එකට සෙට් වෙනවා. ඔයාලත් shopping කරන්න ගිය වෙලාවක ඔයාලත් අරගෙන බලන්න. බලලා මේකේ රස අත්විඳින්න. එහෙනම් ආයෙත් අලුත් vlog එකකින් ඔයාලව හමු වෙන්න එන්නම්. මේ වගේ අලුත් කෑමක් මම try කරන්න හදනකොට ඔයාලත් එක්ක share කරගන්නම්. එහෙනම් හැමෝම සතුටින් ඉන්න. ගිහින් එන්නම්.
බයි.